ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔන්න අද මම රස බැදුමක් හදන්න හදන්නේ. බණ්ඩක්ක කරලා 4-5ක් අරගෙන හොඳට සෝදලා කපා ගන්නවා. ඊට පස්සේ අමු මිරිස්, සුදු ලුණු, බීලුණු ගෙඩියක්, රම්පා කරපිංචා සෝදලා කපලා ගන්නවා. ඊට පස්සේ කපාගත්ත බණ්ඩක්ක ටිකට කහ, කේලි මිරිස්, ලුණු එකතු කරගන්නවා. ඒකටම අමු මිරිස්, රම්පා කරපිංචා, බීලුණු, සුදු ලුණු ටිකත් එකතු කරගන්නවා. මේ බණ්ඩක්ක බැදුම ගොඩක්ම රසවත් කරගන්න උඹලකට තමයි පාවිච්චි කරන්නේ. දැන් මම තාච්චිය ලිපේ තියලා රත් වුණාට පස්සේ පොල් තෙල් ටිකක් එකතු කරගන්නවා. දැන් මම තාච්චිය රත් වුණාට පස්සේ සුදු ලුණු කරපිංචා එකතු කරගන්නවා. ඊකට අබ පොඩ්ඩක් උළු හල් ටිකක් දාගත්තාම තවත් රසයි. කහ පොඩ්ඩක් එකතු කරගන්නවා තෙල් එකටම. අර බණ්ඩක්ක ටික දැම්මම මේක ලස්සන පාටක් එනවා. තෙල් එකට කහ පොඩ්ඩක් දාගත්තාම ඒකට මම උඹලක ටික එකතු කරගන්නවා. ඒ ටික ගොඩක් බැදෙන්න දෙන්නේ නැහැ. දෙපාරක් තුන් පාරක් කලවම් කරලා ඒකටම බණ්ඩක්ක ටික දාලා කලවම් කරලා වහලා තියෙනවා. බණ්ඩක්ක ටික වහලා තියලා මද ගින්නෙ විනාඩි 2ක් විතර තඹ ගන්නවා. බණ්ඩක්ක ගොඩක් තැඹුනහම පාට වෙනස් වුනහම කැතයි. ලස්සන කොළ පාටට ගන්න පුළුවන් මද ගින්නෙ විනාඩි 2-3ක් තඹ ගත්තාම. දැන් බණ්ඩක්ක එක ලස්සන පාටක් තියෙනවා. කොළ පාට ගතිය පිච්චිලා නැහැ. මේක ලස්සනයි වගේම සුවඳයි රසයි. ඔයාලත් මෙහෙම හදලා බලන්න. ඔයාලගේ අදහස් කියන්නත් අමතක කරන්න එපා. channel එක subscribe කරන්න. ලස්සන වීඩියෝ එකක් අරගෙන ආයෙත් එන්නම්.